තෙරුවන් මම ඩොක්ටර් ගානාමියංගඩ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඖෂධ සම්බන්ධ දෙපාර්තමේන්තුවේ කතිකාචාර්යවරියක් සහ හෝමන රෝග සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරියක්. ඒ වගේම ලිපිඩ සහ කොලෙස්ටරෝල් කළමනාකරණය සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දක්වන කෙනෙක්. සමහර දෙනෙක් අපෙන් අහන ප්‍රශ්නයක් තමයි ඩොක්ටර් මගේ කොලෙස්ටරෝල් වැඩි. ඒකට මොකද කරන්න ඕනේ කියලා. ඉතින් මම අද කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඔබගේ කොලෙස්ටරෝල් සම්බන්ධයෙන්. ඔබ කොලෙස්ටරෝල් පිළිබඳ දැනුවත් විය යුත්තේ ඇයි? ඔබ දන්නවද ලෝකයේ සිදුවන මරණ 3න් එකකටම හේතුව රුධිර වාහිනීගත රෝග කියලා? රුධිර වාහිනීගත රෝග ලෙස හඳුන්වන්නේ හෘදයාබාධ, ආඝාත, එහෙම නැත්නම් අංශභාගය, එහෙමත් නැත්නම් heart attack, stroke ලෙස හඳුන්වන රෝග. මෙම රුධිර වාහිනීගත රෝග ඇති පුද්ගලයන් අධ්‍යයනය කර බැලුව විට පෙනී ගොස් ඇති දෙයක් තමයි ඔවුන්ගේ රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම ඉතා ඉහළ අගයක පවතින බව. එසේනම් සාරාංශයක් ලෙස ගත් කල ඔබගේ කොලෙස්ටරෝල් මට්ටම අධික වූ විට එය හෘදයාබාධ සහ ආඝාත ඇතිවීමේ අවදානම වැඩි කරන අතරම මරණය ඇතිවීමේ අවදානමද වැඩි කරනවා. මෙය සිදුවන්නේ කෙසේද? කොලෙස්ටරෝල් යනු මේද වර්ගයක්. අපගේ ශරීරයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය සඳහා සාමාන්‍ය මට්ටමේ කොලෙස්ටරෝල් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. එහෙත් කොලෙස්ටරෝල් මට්ටම ඉහළ ගිය විට මෙම කොලෙස්ටරෝල් අධික ඇලෙන සුළු බවට පත් වී රුධිර නාළවල බිත්ති මත තැන්පත් වෙනවා. මේ අප හඳුන්වනවා ඇතරොස්ක්ලෙරොටික් ප්ලාක්ස් ලෙස. මෙම රුධිර නාළවල තැන්පත් වන ඇතරොස්ක්ලෙරොටික් ප්ලාක්ස් නිසා රුධිර ගමනාගමනය අවහිර වී සම්පූර්ණයෙන්ම රුධිර ගමනාගමනය නතර විය හැකියි. මෙලෙස හෘදයට සැපෙන රුධිරය සැපෙන රුධිර නාළ අවහිර වූ විට එය හෘදයාබාධ, එහෙම නැත්නම් heart attack ලෙස හඳුන්වනවා. මොළයට රුධිරය සැපෙන රුධිර නාළ මෙලෙස කොලෙස්ටරෝල් තැන්පත් වීමෙන් අවහිර වූ විට අපි හඳුන්වනවා stroke, එහෙම නැත්නම් අංශභාගය, එහෙම නැත්නම් ආඝාතය ලෙස. ඔබගේ ශරීරයට කොලෙස්ටරෝල් ලැබෙන්නේ කෙසේද? අපගේ ශරීරයේ ඇති අක්මාව තුළ කොලෙස්ටරෝල් වැඩි ප්‍රමාණයක් නිපදවෙනවා. ඒ වගේම අප ගන්නා ආහාරවලින් රුධිරයට කොලෙස්ටරෝල් එකතු වෙනවා. ඔබගේ කොලෙස්ටරෝල් මට්ටම ඉතාමත් ඉහළ යාමට හේතු මොනවාද? සාමාන්‍ය පුද්ගලයෙක් වයසට යාමත් සමග ක්‍රමක්‍රමයෙන් රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යනවා. ඒ වගේම අහිතකර ආහාර වර්ග, අධික මේදේ සහිත ආහාර, අධික පිෂ්ඨය සහිත ආහාර, තරබාරුකම, පාලනය නොකළ දියවැඩියාව, අඩු ශාරීරික ක්‍රියාකාරකම්, අධික මත්පැන් පානය, ජානමය වශයෙන් හා පවුලෙන් එන කොලෙස්ටරෝල් සම්බන්ධ රෝග, සමහර රෝග, තයිරොයිඩ්, වකුගඩු රෝග සහ සමහර ඖෂධ. මේ සියලු හේතුන් නිසා ඔබගේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යා හැකියි. ඔබගේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ ගිය විට ඔබට දැනෙන රෝග ලක්ෂණ මොනවාද? අවාසනාවකට බොහෝ පුද්ගලයන්ට බොහෝ අවස්ථාවකදී කොලෙස්ටරෝල් මට්ටම ඉහළ ගිය පමණින් කිසිදු රෝග ලක්ෂණයක් මතු නොවේ. රෝග ලක්ෂණ මතුවීමට පටන් ගන්නේ කොලෙස්ටරෝල් අධික වීම නිසා ඇතිවන සංකූලතා, එහෙම නැත්නම් heart attack, stroke වැනි තත්ත්ව ඇති වූ අවස්ථාවලදී. මෙන්න මෙම හේතුව නිසා තමයි වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ ඔබගේ කොලෙස්ටරෝල් මට්ටම පරීක්ෂා කර එය වැඩි නම් ඒ සඳහා නිසි ප්‍රතිකාර ගැනීමෙන් සංකූලතා ඇතිවීම අවම කර ගැනීම ඉතා සුදුසු බව. එසේනම් අපි බලමු ඔබගේ කොලෙස්ටරෝල් රිපෝට් එක, එහෙම නැත්නම් ඔබගේ ලිපිඩ් ප්‍රොෆයිල් එකේ වාර්තාවේ සඳහන් අගයන් තේරුම් ගන්නේ කොහොමද කියලා. ඔබගේ කොලෙස්ටරෝල් වාර්තාව පරීක්ෂා කර බැලුව විට ඔබට දක්නට ලැබෙන දෙයක් තමයි විවිධ නම් යටතේ විවිධ අගයන් සඳහන් වෙනවා. සම්පූර්ණ කොලෙස්ටරෝල්, එහෙම නැත්නම් ටෝටල් කොලෙස්ටරෝල්, LDL කොලෙස්ටරෝල්, HDL කොලෙස්ටරෝල්, ට්‍රයිග්ලිසරයිඩ් සහ විවිධ අනුපාත වශයෙන් ඔබට දැකගත හැකි වේවි. මේ මොනවාද? කොලෙස්ටරෝල් සහ ට්‍රයිග්ලිසරයිඩ් රුධිරයේ දිය නොවේ. මෙම රුධිරයේ දිය නොවන කොලෙස්ටරෝල් සහ ට්‍රයිග්ලිසරයිඩ් ශරීරයේ සංසරණය සඳහා, ශරීරයේ හෝ රුධිරයේ ගමන් කිරීම සඳහා යම් කිසි වාහනයක්, එහෙම නැත්නම් බන්ධනය විය හැකි සංයෝගයක් අවශ්‍ය වෙනවා. මෙම සංයෝග, එහෙම නැත්නම් වාහනය අපි හඳුන්වනවා ඇපොලිපොප්‍රෝටීන ලෙස. මෙම ලිපොප්‍රෝටීන සඳහා උදාහරණ තමයි LDL, HDL, VLDL ලෙස හඳුන්වන්නේ. කොලෙස්ටරෝල් LDL සංඝටකයේ සමග බන්ධනය වූ විට, එහෙම නැත්නම් කොලෙස්ටරෝල් LDL වාහනයට නැග්ග විට එය LDL කොලෙස්ටරෝල් බවට පත් වෙනවා.
මෙම LDL හඳුන්වනවා අහිතකර කොලෙස්ටරෝල් ලෙස. හේතුව LDL අක්මාවේ සිට රුධිර වාහිනී දක්වා කොලෙස්ටරෝල් ගමනාගමනයට සහ කොලෙස්ටරෝල් තැන්පත් වීමට සාධකයක් වෙනවා. කොලෙස්ටරෝල් HDL සතරටකේ සමග බන්ධනය වූ විට ඒ HDL කොලෙස්ටරෝල් ලෙස හඳුන්වනවා. එහෙම නැත්නම් මෙම HDL කොලෙස්ටරෝල් හිතකර කොලෙස්ටරෝල් ලෙසද හඳුන්වනවා. හේතුව HDL සංඝටකය රුධිර වාහිනී වල සිට නැවතත් අක්මාව දක්වා කොලෙස්ටරෝල් ගමන් කිරීම සඳහා උදව් වෙනවා. එසේනම් අපි බලමු ඔබගේ කොලෙස්ටරෝල් මට්ටම පරීක්ෂා කිරීමේදී එම ලැබෙන අගයන් ප්‍රශස්ත අගයන්ද එහෙම නැත්නම් වැඩි තත්ත්වයේ පවතින අගයන්ද කියලා. සාමාන්‍යයෙන් කිසිදු රෝගාබාධයක් නැති පුද්ගලයෙකුගේ ප්‍රශස්ත LDL කොලෙස්ටරෝල් මට්ටම 100ට වඩා අඩු නම් මිලිග්‍රෑම්ස් per deciliter 100ට වඩා අඩු නම් ඒ ප්‍රශස්ත මට්ටමේ පවතින බව තහවුරු කරගන්න පුළුවන්. ඉහත් කොලෙස්ටරෝල් මට්ටම ක්‍රමක්‍රමයෙන් ඉහළ යන විට 130, 160, 190 ආදී වශයෙන් වැඩි වන විට කොලෙස්ටරෝල් ඇතරොස්ක්ලෙරොටික් ප්ලාක් ඇතිවීමේ අවදානම සහ අප කලින් සඳහන් කළ සංකුලතා ඇතිවීමේ අවදානම ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. ඒ වගේමයි ටෝටල් කොලෙස්ටරෝල් සම්පූර්ණ කොලෙස්ටරෝල් සඳහාද ප්‍රශස්තාගයන් පවතිනවා. HDL කොලෙස්ටරෝල් සඳහාද ප්‍රශස්තාගයන් පවතිනවා. කොලෙස්ටරෝල් රිපෝට් එකේ ට්‍රයිග්ලිසරයිඩ් ලෙස යම් ලිපිඩ සංඝටකයක් සඳහන් වෙනවා. මේ මොකක්ද? ට්‍රයිග්ලිසරයිඩ් ලෙස හඳුන්වන්නේ කොලෙස්ටරෝල් වගේම තවත් ලිපිඩ වර්ගයක්. මෙහි ඇති වැදගත්කම තමා ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම මිලිග්‍රෑම් per deciliter 500ට වඩා වැඩි වූ විට අග්න්‍යාශ රෝග ඇතිවීමේ වැඩි අවදානමක් තියෙනවා. කියන්නේ අග්න්‍යාශයේ දැවිල්ල සහ ඉදිලීම ඇතිවීමෙන් ඉතා අසාධ්‍ය තත්ත්වයකට පත්විය හැකියි. ඒ වගේම ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම හා LDL කොලෙස්ටරෝල් මට්ටම වැඩිවීමෙන් හෘදයාබාධ ආඝාත ඇතිවීමේ අවදානමද වැඩිවීමට අවස්ථාවක් තිබෙනවා. ට්‍රයිග්ලිසරයිඩ් ශරීරයේ ඉහළ යාමට හේතු ලෙස සෞඛ්‍යයට අහිතකර ආහාර පාන, අඩු ශාරීරික ක්‍රියාකාරකම්, තරබාල්කම, මත්පැන් පානය වැඩිවීම, පාලනය නොකළ දියවැඩියාව, සමහර රෝග සහ සමහර ඖෂධ සහ ජානමය රෝග හේතු ලෙස දැක්විය හැකියි. එසේනම් මම හිතනවා ඔබට කොලෙස්ටරෝල් සම්බන්ධයෙන් යම්කිසි අවබෝධයක් මේන් ලබාගත හැකි වුණා කියලා. අපි මීළඟ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබගේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ ගිය විට එය අඩු කරගන්නේ කෙසේද කියලා. ස්තුතියි.